අපි දැන් පුතේ ආරම්භ කරන්න හදන්නේ අලුත් 8 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය. පුතේ අපේ කණ්ඩායම් දෙකක් තියෙනවා. දැන් මේ අද ඔයාලා ඇවිල්ලා තියෙන්නේ පළවෙනි කණ්ඩායමේ පන්තිය. පළවෙනි කණ්ඩායම තියෙන්නේ පුතා අඟහරුවාදා සවස 6:30 පළවෙනි කණ්ඩායම. දෙවෙනි කණ්ඩායම සෙනසුරාදා සවස 4ට තියෙනවා. පුතාලා මේ කණ්ඩායම් දෙකෙන් එක සිද්ධාන්ත පන්ති විදියට තෝරගන්න සජීවීව සම්බන්ධ වෙන්න. ඊළඟට පුතේ මේ TNQ lab class model papers කියලා කියන්නේ අපේ පන්තිය ටියුට් 4කින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක සාකච්ඡා කරන දවස තමයි මේ ඉරිදා සවස 4:30 කියන්නේ. තාම අපි විෂය නිර්දේශීය පටන් ගැම්ම නිසා අපි මොනා කරන්නේ නැද්ද? මුලින්ම පුතේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේ දෙකෙන් එකක් තෝරගන්න. මේකට හැමෝම ඉන්න ඕනේ. හොඳේ බැරි වුණොත් රෙකෝඩින් එක බලන්න ඕනේ. එදා දවසේම ඔයාලට රෙකෝඩින් එක ලැබෙනවා. මේ පන්තියේදී පුතා ඕගොල්ලන්ට නිබන්ධන 4ක්. මෙන්න මේ 4 තමයි මම මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ. මේ තමයි ඔයාලගේ මොකක්ද? පළවෙනි වාරයේ පොත් 4 පළවෙනි ටියුට් එක පුතේ සිද්ධාන්ත නිබන්ධන. හරිද? මේකේ තමයි අපි සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරන්නේ. පළවෙනි වාරට අදාළ සියලු පාඩම් ටික මේකේ තියෙනවා. ඊට පස්සේ TNQ නිබන්ධනය කියන්නේ පුතේ ඔන්න අලුත් පුතාලා අහගන්න. මේ පාඩමෙන් පාඩමට අපි පළවෙනි පාඩම ඉගෙනුවාම පාඩමෙන් පාඩමට වෙන් කරපු ප්‍රශ්න ටියුට් එකක්. ඒතකොට ඒක තමයි පුතේ TNQ ටියුට් එක කියන්නේ. ඒතකොට ඒකේ ප්‍රශ්න ටියුට් එකක් තියෙන්නේ පාඩමක් ඉගෙනුවාම ඒක සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ ලැබ් ක්ලාස් බුක් එක. ඔයාලා තියෙන ප්‍රැක්ටිකල්ස් ටික අපි සාකච්ඡා කරන්නේ පුතා. ඊළඟට අවසාන වශයෙන් වාර විභාගය ඔයාට ලං වෙනකොට මොකද කරන්නේ? විභාගයට මාසයයි කියලා විභාගයට කලින් මාසෙ වැඩසටහනක් තියෙනවා. ඒකේ තමයි පුතා මේ පේපර්ස් පොත සාකච්ඡා කරන්නේ. ඒතකොට ඔයාට තියෙන්න ඕනි පන්තියේ CR පොත් දෙකක්. එකක් මෙන්න මෙයාගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. පේපර්ස් කරන්න අවුරුද්ද පුරාම එක පොතයි. ඔයාලා දන්නවා මේ වෙනකොට ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ O level වල පුතේ. හරි ඒ සාමාර්ථ ප්‍රමාණය වැඩිම විද්‍යාව පන්තිය තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි කටින් කියනවා විතරක් නෙමෙයි අපි මුද්‍රිතව මේ පාර ඔය කරපු සෙමිනාර් වලදී එහෙම දිස්ත්‍රික්ක මට්ටමින් මේ විදියට ලීෆ්ලට්ස් බෙදුවා. සාමාන්‍ය පෙළ විභාගයට කලින් වාර විභාග වලට ලකුණු ටික බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි වාර විභාගයක් තිබෙන්නේ නැහැනේ. අපේ පන්තියේ ඉන්න දරුවෝ ටික එව්රිවන් දා. ඔයාලගේ දෙවනි වාරේ ලකුණු ටික දාගෙන. 90 ගණන් විතරයි නේද? 100 95 99 හරි කියවන්න බෑ. ඒ තරම් වේගෙන් වැටෙනවට පේනවා chat එක. මේක ඇහිල්ලා සෙමිනාර් එකක් නේ. ඒතර සෙමිනාර් එකක ඔයාලට පේනව නේද? කියව ගන්නවත් බෑ නේද ලකුණු වැටෙන ප්‍රමාණය. හැබැයි ඒක ලකුණු වැටෙන එකකවත් ඔයාලට පේනවද 25 ඒවා 35 45 තියෙනවා කියලා. නෑ. ඔක්කොම තියෙන්නේ 90 ගණන් 100 තාම කලාතුරකින් 80 ගණන්. ඉඳලා හිටලා 70 ගණක් නේද වැටුනේ. හරි. ඉතින් ඒක මම ඔයාටම අධීක්ෂණය කරන්න දුන්නේ. ඔයාගේ ලකුණු අඩු නම් ඔය තත්ත්වෙට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ මාසික පන්ති ගාස්තුව අලුත් 8 ශ්‍රේණියේ 1100යි. ඕක පුතේ තියරි, පේපර්, රිවිෂන් ඔක්කොට. සාමාන්‍යයෙන් ස්ථිරව සතියට පන්ති වාර 2යි. එහෙම නැත්නම් විභාගෙට මාසයයි කියන වැඩසටහනදී පන්ති වාර 3යි. ඒ මුකුත් පන්ති ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ ඔච්චරයි. වාරයකට අදාළ ටියුට් ටික තමයි මේ ඔයාට ගෙදරට මෙවන්නේ කුරිය ගාස්තුවත් එක්කම තමයි යට. අනිත් අයට PDF ගන්න පුළුවන්. PDF ගන්න අයට මේවා අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒකට අවශ්‍ය කරන තොරතුරු මෙතනින් ගන්න. මේ නම්බර් එක දාගන්න.